අස්වැසුම යට තියනවද නැද්ද? හරියටම බලාගන්නේ කොහොමද කියලා අද වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඔයාලට දැනගන්න පුළුවන්. එතකොට අලුතෙන් අපේ අස්වැසුම අප්ඩේට් එකෙන් පස්සේ අගෝස්තු මාසයේ ඉඳලා අස්වැසුම කාටද හරියටම ලැබෙන්නේ කියලා ගොඩක් අය ප්‍රශ්න අහනවා. ඉතින් අද අපි කොහොමද ඒක බලාගන්නේ කියලා මගෙත් එක්කම ගිහිල්ලා බලමු. මේ ඇවිල්ලා තියෙන ස්ක්‍රීන් එකට කොහොමද එන්නේ කියලා ලින්ක් එක මම ඔයාලට දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒක බලලා ඔයාලත් මේ විදිහටම වැඩ ටික කරන්න. ඒකල්ල ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට අස්වැසුම් මුදල් මින් ඉදිරියට ලැබෙනවද නැද්ද කියලා. එතකොට මම ඊයේ වීඩියෝ එකේදී කතා කරා කාණ්ඩ 5ක් යටතේ අස්වැසුම් මුදල් ලැබපු අයට කාණ්ඩ 2කට තමා මින් ඉදිරියට මුදල් ලබා දෙන්නේ. තමා අන්ත දුප්පත් සහ දුප්පත් කියන පවුල් වලට තමා අස්වැසුම් මුදල් ඉදිරියේදී ලබා දීමට රජය තීරණය කරලා තියෙන්නේ. එතකොට මේ ස්ක්‍රීන් එකට ආවට පස්සේ අපිට මෙන්න මෙතන ටච් කරාට පස්සේ තමන්ගේ ඩෙන්ටිටි නම්බරේ හරි එහෙම නැත්නම් ඒ අස්වැසුම සඳහා අපිට ලබා දීලා තියෙන රෙෆරන්ස් නම්බරේ හරි මෙතෙන්ට ඇතුල් කරලා අපිට ඉදිරියට යන්න පුළුවන්. එතකොට මම මෙතන රෙෆරන්ස් නම්බරේ ඇතුල් කරනවා. ඊට පස්සේ මේ නිල් පාටට තියෙන එක ටච් කරාට පස්සේ අපි අරගෙන යනවා මෙන්න මේ වගේ තැනකට. එතකොට මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලගේ වසම ඇඩ්‍රස් එක මේ ඔක්කොම ටික පෙන්නනවා. වගේම ඔයාලා අන්ත දුප්පත් කාණ්ඩයටද එහෙම නැත්නම් දුප්පත් කාණ්ඩයටද වෙනත් කාණ්ඩයකටද අන්තර්ගත වෙන්නේ කියලා මෙතන පෙන්නනවා. එතකොට ඒකේ අපි අන්ත දුප්පත් සහ දුප්පත් කියන කාණ්ඩ වලට වැටිලා තිබ්බොත් අපිට ඉදිරියේදී මේ මුදල් ලැබෙනවා. වගේම එතන පහලින් විරෝධතාවක් සහ අභියාචනයක් තියෙනවද කියලා අපිට පෙන්නනවා. මේකේ එහෙම එකක් නැති නිසා තමයි නෑ කියලා පෙන්වන්නේ. ඊට පස්සේ බැංක් account එක verify වෙලාද කියලා මෙතන පෙන්නනවා. මෙන්න මේ කරුණ ටික තමයි අපිට බලන්න තියෙන්නේ. මෙහෙම බැලුවට පස්සේ ඔයා මම මුලින් කිව්වා වගේම අන්ත දුප්පත් සහ දුප්පත් කියන කාණ්ඩ වලට අන්තර්ගත වෙලා තියෙනවා නම් ඔයාට විරෝධතාවයක් ඉදිරිපත් වෙලා නැත්නම් මින් ඉදිරියට ඒ කියන්නේ අගෝස්තු මාසයේ ඉඳලත් ඔයාලට මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් අය අහපු ප්‍රශ්නයකට උත්තරයක් තමයි අරගෙන ආවේ. මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලත් මෙතෙන්ට ඇවිල්ලා ඒක බලන්න කාගෙන්වත් අහහා ඉන්න ඕනේ නෑ. තවත් අස්වැසුම වැඩිහිටි දීමනා ආබාධිත දීමනා ආදී දීමනාවන් පිළිබඳ වෙනස් වෙන කරුණු උනොත් අනිවාර්යෙන් අපි වීඩියෝ එකකින් අරගෙන එනවා. ඉතින් ඔයාලටත් මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. අපේ වීඩියෝ channel එක subscribe කරන්න, share දන්නේ නැති කෙනෙක්ට බලන්න share කරන්න, like කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.